හරි යාළුවෝ ඉතින් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා සියලු දෙනාටම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ පැතුම් ඉටු වෙන ඔයාලගේ ව්‍යාපාර සඵල වෙන අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ඔයාලා දකින්නේ කලඳකොල්ල බ්‍රීඩ් එකේ මාස දෙකකට ආසන්න සත්තු. ඉතින් අපි මෙයාලා සවස් කාලේ අපි එළියට දානවා. එයාලා වහුලගෙන කන්න. ඉතින් අද මට හිතුණා ඔයාලට වීඩියෝ එකක් ගෙන අද සිංහල අලුත් අවුරුද්ද දවසේ. ඉතින් අවුරුද්දෙන් පස්සේ කට්ටිය ගොඩක් කතා කරලා තියෙනවා. හැනුම් ලැබිලා තියෙනවා. ඉතින් තව ඉන්න සත්තු 600ක් ඉන්නවා ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ඔයාලට පේන මේ වගේ නිරෝගී සත්තු ඔයාලගේ ගොවිපළට ලබා ගන්න. ඉතින් තව සීමිත ප්‍රමාණයක් තමයි ඉන්නේ. තාම හැනුම් ලබා දුන්නට අපිට ඒගොල්ලෝ ස්ථීර වශයෙන් කියලා නැහැ. ඉතින් ඉක්මන් වෙන අයට පැටව ලබා ගන්න පුළුවන්. ගොඩක් අය කතා කරලා කියනවා උදෙන් පස්සේ ගන්නවා කියලා. ඉතින් මුලින්ම එන කට්ටියට අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ ඔරිජිනල් කලඳකොල්ල. මම කලින් වීඩියෝ එකේ ඔයාලට පෙන්නනවා. දැන් අපි මෙයාලව හවස් කාලේ එළියට දාලා අහුලගෙන කන්නත් දැන් මෙයාලට අපි පුරුදු කරනවා. ඉතින් පොඩ්ඩක් ළඟ ඉන්න ඕන. කුරුළු ගෝයා උගුස්සා වගේ සත්තු ඇටැක් කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද අපි පොඩ්ඩක් ළඟට වෙලා ඉන්නවා. ඔයාලටත් මෙයාලා ගෙනිච්චට පස්සේ මේ විදියට එළියට දාලා සත්තුන්ට කන්න දෙන්න පුළුවන්. ඉතින් මෙයාලා හොඳට හුරු කරලා තියෙන්නේ. ඔයාලට පේනවා. දැන් මෙයාලා ටික ටික එළියේ කන්න පුරුදු වෙනවා. ඉතින් මෙයාලට අවශ්‍ය විටමින් වැක්සින් ටික දීලා තියෙන්නේ. ඉතාමත් නිරෝගී සතුන්. ඉතින් තව මාස 3ක් විතර ඔයාලා හැදුවන් පස්සේ මෙයාලගෙන් පළවෙනි බිත්තර මුවේ ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ගොවිපළට වඩාත් හොඳ කුකුල් ප්‍රභේදයක් තමයි ගම් කුකුල් ප්‍රභේදයක් තමයි මේ කලඳකොල්ල බ්‍රීඩ් එක. ඉතින් ඔයාලට කතා කරන්න මගේ නම්බර් එකට 072 650 2152 072 650 2152 මගේ මොබයිල් නම්බරේ කතා කරලා ඒ වගේ මගේ WhatsApp නම්බරෙත් තියෙනවා 077 65 10 299 077 65 10 299 ඒකටත් ඔයාලට පුළුවන් සම්බන්ධ වෙන්න. එහෙනම් අදත් මම කෙටි වීඩියෝ එකක් අරන් ආවේ. ඉතින් ඔයාලට මේ අවුරුද්දෙන් පස්සේ නැවතත් ඔයාලගේ ගොවිපළ කටයුතු ආරම්භ කරද්දී මේ වගේ සතු ටිකක් දාගන්න. ඒක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඉදිරියේදී. ඉතින් ලොකු වියදමක් යනවා කෑම වලට. ඔයාලා ඒක දන්නවා. ඉතින් කෑම කොස්ට් එක ලොකු වියදමක් යනවා මේ දවස්වල. කෑම වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒකට හොඳ විසඳුමක් තමයි ඔයාලා මේ දකින්නේ මේ වීඩියෝ එකෙන්. මොකද මේ සත්තු අපිට එළිය දාලා කන්න දෙන්න පුළුවන්. හැබැයි අපිට මෙයාලගේ පෝෂණය සඳහා එළිය දාලා විතරක් කන්න දීලා මදි. අනිවාර්යෙන් අපි මෙයාලට ලබා දෙන්න ඕන කොමර්ෂල් ෆීඩ් එකකුත්. ඉතින් ඒ ලබා දෙන ගමන් මේ කෑම කොස්ට් එක අඩු කරගෙන අපිට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. එහෙනම් අද මේ වීඩියෝ එකේ මම සමු ගන්නවා. ළඟදීම තව ලස්සන වීඩියෝ එකකින් එන්න. එතකන් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් කතා කරලා එනුම ලබා දෙන්න. මිල ගණන් අපි එතකොට සාකච්ඡා කරගමු. සියලු දෙනාටම සුබ දවසක්.